Good morning guys. අද උදේම යන්න ඕනේ ගල්ගම ඉස්කෝලේකට. ඉතින් අද අපි ගිහින් බලමු මොකද ගල්ගම ඉස්කෝලේ එක වෙන්නේ කියලා. guys හොඳටම පරක්කලා තියෙන්නේ 7:00ට යන්න ඕනේ. වෙනකව පොඩ්ඩක් පරක් වුණා. දැන් උදේම යන්න ඕනේ. තාම මිස්ලා දෙන්නෙක් නැහැ මිස්ලා දෙන්න ආරම්. ඉතින් මෙන්න මේ වාහනේ තමයි යන්න තියෙන්නේ අද අපිට. අපි දැන් මේක යතර හොයාගන්න ඕනේ. guys වාහනේ යතර ගත්තා. දැන් අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හා? ඉතින් guys ඔන්න දැන් guys ඔන්න අපි දැන් ඉංග්‍රීසි බෑන්කෙන් යනවා ගල්ගම ඉස්කෝලේකට. මොකක්ද අමතකුනේ මොනවද අමතකුනේ කියලා මතක් කරන්න ඕනේ. එතනම guys මට මතක හිටියේ මට මොකක්ද අමතකුනේ කියලා මතක නැහැ. අම්මට සිරි බැටරි දෙක උඩ ස්මාර්ට් කේස් එක බැටරි දෙක අමතකුණා. දැන් බැටරි දෙක කියන එක ගිහිල්ලා බලමු බැටරි අතුරු ගන්න තුනේ. හරි guys දැන් රූම් එකට ආවා. බැටරි දෙක charger ගිහුවා මෙන්න මෙතන. හරි එක ගත්තා guys අපි දැන් ආයෙත් යමු පල්ලෙහාට. ආයෙත් යන්න අතන්ට. බලමුද මට මොකක් වුණා වහර අඩුමා කියලා. ඒත් මට වැඩි ගාණක් ගියේ නැහැ මොකද අද ප්‍රොජෙක්ට් එකට දාන්නේ නැහැ. දැන් හිතුවා යන්න. දැන් නම් වෙලා හොඳටම පරක්කුයි. දැන් බියා මොකද වෙන්නේ බලමු. දැන් අපි ඉස්කෝලේට ආවා. මේ පාර බලමු 35 කිලෝමීටර්. guys ඉතින් අපි ආ ලොකේෂන් එකට. දැන් අපි යන් ගිහින් බලමු ඉස්කෝලේට මොකද වෙන්නේ කියලා. ඉන්නේ මේ ගල්ගම ඉස්කෝල එකේ. දැන් යන්න ඕනේ ප්‍රොජෙක්ටර් එක දාන්න. ඇයි oh ඉතින් guys මේ තියෙන්නේ ගල්ගම ඉස්කෝලේ මාර්ලා. ඇත්තටම guys මෙතන ලස්සන කවුන්ට් දෙකක් තියෙනවා. හරිද? අපි දැන් ගිහින් බලමු මේ කවුන්ට් දෙක බලලා ඊට පස්සේ දඹ ගහක් තියෙනවා. දඹ ගෙඩියක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ තියෙන්නේ හත්තිකුච්චි පන්සල. ඉතින් මේ ලස්සන කවුන්ට් දෙකක් තියෙනවා. මම මාරම ආදරය කරන තැනක් තමයි මෙන්න මෙතන. ඉතින් මෙතන දඹ ගහක් තියෙනවා. මම නැවැත්තුවේ දඹ ගෙඩියක් කන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් රායත් පේන කන්ද තමයි හත්තිකුච්චි පන්සලේ කන්ද. ඒතකොට තව අන්න අර තියෙන්නේ අර අතන. ඒ තමයි සිරිසංගම් මහ බරයිතුමා ඉස්ස දන් දුන්නා කියන ගල. මාර ලස්සන පොට්ටයක් මෙතන තියෙන්නේ. ඉතින් guys මාරම ලස්සන පොට්ටයක් මෙතන. අයි බලමු දැන් දඹ ගෙඩියක් කඩා ගන්න ඕනේ. මේ තියෙන view එක නම් මාරම ලස්සනක්. ඉතින් ඔයාලට කනත් මේ කළු පාටෙන් තියෙන්නේ දඹ. දඹේ ගස් දෙකක් තියෙනවා තමයි. කොල්ලෙක් ගහ දඹ හැදිනවා. දැන් guys දඹ ගෙඩියක් කඩා ගන්න ඕනේ මම කොහොම හරි කරලා. ඉතින් මේ තියෙන දඹ ගෙඩි.
ඉතින් ගායිස් දැන් දඹ කැවති මාරහක්. ඉතින් මේක මාර පොට් එකක්. මේක ගස් දෙක. ඒක හරියට බයි. ඉතින් ඔන්න ගායිස් අද උදේම ගියා ගමන. දැන් ගිහින් ආවා. ඉතින් දැන් යන්න ඕනේ මම අද දැකපු දම ගහට. GoPro එක අතර යන්න හොඳ වීඩියෝ එකක් ගන්න දම කන විදිය. දැන් කැමරා එක කාලා. ඉතින් ගායිස් මෙතන මේ ලොග් එක ඉවරයි. අය ලොග් එක ගහන්න හෙට උදේ. බයි.